අපි බලමු අපේ කෝ එක. ඒ කියන්නේ මේ අපේ ශරීරයේ බඳ කොටස ශක්තිමත් කරන්න කොහොමද කියලා. අපිට කියනවා කෝ ඇක්ටිවේෂන් කෝ ට්‍රේනින් එක. ගොඩක් වෙලාවට අපි යට කොටසේ මාංශ පේශි ඒ කියන්නේ කකුල් පාදවල මාංශ පේශි ශක්තිමත් කරන්න ඉස්සෙල්ලා මේ කෝ එක ඇක්ටිවේට් කරනවා. විශේෂයෙන් අපේ කොන්දේ අමාරු තියෙනකොට මේ කෝ එක කියන කොටස ඇත්තටම වීක් වෙනවා. ඒ කියන්නේ ශක්තිමත් නැති වෙන අවස්ථාවේ තමයි ගොඩක් වෙලාවට මෙකැනිකල් බෑක් පේන්ස් කියන්නේ මාංශ පේශි ආශ්‍රිතව ඇති වෙන ඒ කොන්දේ අමාරු වෙන්නේ ඒකින්. අපි බලමු කොහොමද මේ කෝ එක ශක්තිමත් කරන්නේ කියලා. ඒ සඳහා මම මේ සිලින්ඩරයක් උපයෝගී කරගන්නවා. අපේ ශරීරයේ සිලින්ඩරයක් වගේ. මේ වගේ. ඒකේ තියෙන උඩ කොටසක්, පල්ලෙහා කොටසක්, ඒක ඒ වගේම දැන් අපි බඳගත්තොත් ඉස්සරහා කොටසක් සහ පිටුපස්ස කොටසක්. ඒතකොට දැන් අපි එතනින් අපි මේ කොටස ගත්තම මේක අපි උඩ කොටසට කියනවා මාංශ පේශිය තමයි මහා ප්‍රාචීරය. ඒ කියන්නේ මේ හුස්ම ගන්න කොටසත් අපේ උදරයත් අතර තියෙන මාංශ පේශිය තමයි මේ මහා ප්‍රාචීරය. මේ හරියට තියෙන එක ඇලවෙන්න බලන්න. එතකොට ඒ වගේම බඩේ ඉස්සරහා කොටසේ මාංශ පේශිය තියෙනවා. කොන්ද ආශ්‍රිත පිටිපස්සේ මාංශ පේශි තියෙනවා. මම මේක උපයෝගී කරගන්නේ මේක පෙන්වන්නේ මේ මාංශ පේශි ටික. ඒ වගේම අපේ මුත්‍රා පහ කරන තැන් ඒ වගේම අපේ වැසිකිලි යනකොට පහ කරන ස්ථානයේ ආශ්‍රිත මාංශ පේශි අපි කියනවා ශ්‍රෝණි පතුල කියලා. අපි කියනවා pelvic floor කියලා. ඒක මේ යට තියෙන්නේ. ඒතර අපි මේ ඔක්කොම ශක්තිමත් කරන්න ඕනේ මේ කෝ ඇක්ටිවේෂන් කරන අවස්ථාවේදී. ඒකේ මූලිකම ප්‍රධානම දේ තමයි අපි මේ ශ්‍රෝණි පතුල ශක්තිමත් කිරීමේ ව්‍යායාමය. අපි ගොඩක් වෙලාවට අම්මලා බබෙක් හම්බුනා මේ ඒ හරිය වීක් වෙන්න පුළුවන්. ඒ වගේම සර්ජරියක් කරොත් ඒ හරිය වීක් වෙනවා. ඒ වගේම සමහර ගොඩක් අයගේ ශක්තිමත් නැති වුණාම කොන්දේ මාංශ පේශි මේ මාංශ පේශියත් අපේ ශක්තිමත් නැති වෙනවා. අපි කොහොමද බලමු මේක ශක්තිමත් කරන්නේ? ඒ සඳහා මේ විදිහට ලිහිල්ව නිදා ගන්න ඕනේ. අපේ මනස යොමු කරන්න ඕනේ අපේ මේ මාංශ පේශියට. කොහොමද ඒක අපි කරන්නේ? අපි සාමාන්‍ය මුත්‍රා පහ කරනකොට ඒක මැදදී නවත්තන්න. අපි කියනවා මිඩ් ස්ට්‍රීම් නවත්තනවා කියලා. අපි මාංශ පේශියක් තද කරනවා මුත්‍රාශය ආශ්‍රිතව. අන්න ඒ මාංශ පේශිය තමයි අපි තද කරන්නේ. දැන් මුත්‍රා පහ කරගෙන යනකොට අපි තත් ගාලා නවත්තනවා. අන්න ඒක තමයි අපි මේ කරන්නේ මාංශ පේශිය මුලින්ම තද කරනවා. යූරින් පාස් කරනකොට අපි මැදදී නවත්තනවා වගේ ස්ක්වීස්. එතකොට මෙන්න මෙතන මාංශ පේශිය තද වෙනවා. ඒක අල්ලන්නේ මම ගණන් කරනවා 10. 1 2 3 4 5 6 8 9 10. දැන් ලිහිල් කරා. දැන් මේක තද කරනකොට අපි පල්ලෙහාට තටමනවා වගේ කරන්නේ නැහැ. නමුත් හෘදය වස්තු පැත්තට ඔසවනවා වගේ තමයි මේ ශක්තිමත් කිරීම කරන්නේ. එතකොට ස්ක්වීස් අප්. ස්ක්වීස් කරලා උඩට අල්ලන් ඉන්න. මේ වගේ 10 සැරයක් වගේ මේ ව්‍යායාමය කරන්න නිදාගෙන මුලින් ඊට පස්සේ ඇවිදින ගමන් ඉඳගෙන ඉන්න ගමනුත් මෙය ශක්තිමත් කිරීම කරන්න දිගටම කරන්න පුළුවන්. ඒ තමයි කෝ ඇක්ටිවේෂන් එකේ පළවෙනි ව්‍යායාමය.